Hello friends, welcome to Kavitech YouTube channel. ඔන්න පොඩ දවසකට පස්සේ මම වීඩියෝ එකක් ගෙනාවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද AI එකක් use කරලා easy thumbnail හදාගන්නේ. ඒ කියන්නේ thumbnail එකක් ඔයාලට YouTube දැන් වීඩියෝ content කරන එක කියලා හිතුවොත් සාමාන්‍ය YouTube thumbnail එක හදන්න සෑහෙන ලොකු වෙලාවක් යනවා. හැබැයි AI එක use කරලා අපිට දැන් මේ thumbnail හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද AI එක use කරලා මේ thumbnail ලේසියෙන් හදාගන්න කියලා. මේක මම ඔයාලට කියලා දෙනවා ලේසිම ක්‍රමයකට Kavitech YouTube channel එකේ අපි අද එහෙනම් යාළුවනේ යමු වීඩියෝ එකට. හරි යාළුවනේ පළවෙනිට කරන්න දෙන්නේ ඔයාගේ Word document එක open කරගන්න. මම මේ Word document එක open කරගන්න තම ඔයාලට පේනවා මම මෙතන යම type කරලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මේක තමයි අපේ මේ වගේ කියන්නේ මේකෙන් තමයි අපි සම්පූර්ණ thumbnail එක හදාගන්නේ. ඔයාලට ගහන්න තියෙන්නේ මට YouTube thumbnail එකක් හදලා ඕනේ කියලා බලන්න type කරන්න. ඊට පස්සේ ඒකට නම දාලා දාන්න ලේසියෙම එයා YouTube thumbnail එකක් හදමු කියලා. background එකේ මිනිස්සෙක් පුදුම වෙලා ඉන්න විදිහට ඕනේ. ඔයාලට වෙන දේ ඔය විදිහට මම type කරලා දෙනවා. නම් මම මේ text එකත් යටින් description එකෙන් දානවා ලේසි වෙන්න. මේ text එක ඔයාලට වෙනස් කරලා thumbnail හදාගන්න පුළුවන්. එහෙනම් අපි යන් next step එකට අපි කොහොමද මේක AI එකට දාලා ලේසියෙන් thumbnail එක හදාගන්න කියලා. එහෙනම් යාළුවනේ ඒ step එකට. හරි යාළුවනේ mobile link කරනවා නම් මේ application open කරගන්න. මම mobile link නේ PC එක හදන්න හින්දා මම Chrome web browser එක මේ විදිහට open කරගන්නවා. open කරගත්ත පස්සේ මේ ඔයාලට විතර බලා ගන්නවා මේ කොටු නමයක් තියෙනවා. මේ කොටු නම උඩ එකපාරක් ක්ලික් කරන්න. වෙන දෙයක් Gemini කියලා ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. මේක load වෙනවා යාළුවනේ. ඉතින් load වුණාට පස්සේ ඔයා බලන්න Gemini message එකක් ගන්න hi කියලා. මම ඉතින් hi කියලා Gemini message එකක් දානවා. මෙතන ඔයා login වෙලා හිටියේ නැත්නම් ඔයාලට මෙතන log කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් log වෙලා තමයි තියෙන්නේ. ඔයා account එකක් හදලා තියෙනවා නම් Chrome එකේ. හරියනවා ඊට පස්සේ මම මෙතනට අර text එක paste කරගන්නවා. හරියනවා ඔයාලට පේනවාද මම මේ text එක මෙතන paste කරගත්තා. දැන් ඔයාලට තියෙන්නේ enter එක පාරක් click කරන්න. ඊළඟ මේ විදිහට create new image කියලා වරනවා. එතන සුපිරි එකක් හදාගන්න පුළුවන්. අය ඔයගේ ටිකක් වැටේ යනවානේ. සෝ මේකට okay කියලා දෙන්න. පාරක් කරනවා. මේ වඩ වෙලාවක ට්‍රැක් කරනවා. හැබැයි මේකෙන් හදා ගන්න පුළුවන්. මේක හිතා පාරක් දෙන්නේ ක්‍රියේටිව් ඉමේජ් කියලා වැටේ. යා මේ ඩීටේල් ටික පෙන්නන්නේ යාට හොයාගන්න බැරි වෙනවා යාළුවනේ මොකක් ගැනද මම හදන්න ඕනේ. ඒ කියන්නේ මේක කොහොමද මම හදන්න ඕනේ. අන්න ඒ විදිහට යාට හොයාගන්න බැරි වෙනවා. ඒ වෙලාවට තමයි ආයෙත් අහන්නේ කොහොමද මම හදන්න ඕනේ. අරගන්න එකයි කියලා. ඊට පස්සේ පළවෙනි මේක ඕකේ කියලා දෙවෙනි එකට ආපහු මේකම පේස් කරන්න. දැන් යනවා වල පේනදී ඉමේජ් එක ක්‍රියේට් වුණා. හරි ඔයාලට පේන ඇති ලේසියෙන් මේ AI හරහා YouTube thumbnail එකක් හදමු මාරයි කියලා වෙන සුපිරියන් මෙන්ෂන් කරලා හදලා දීලා තියෙනවා. ඇත්තට මේක ඇත්තටම සුපිරි මේ නැති මේ AI කියලා හැමදේම දාලා මේක නියමට හදලා දෙන යූසර් කෙනෙක් ඉතින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. දැන් ඩවුන්ලෝඩ් වෙනවා. හරියන්නේ අපි ඉමේජ් එක බැලුවොත් අපි සාමාන්‍ය හදන thumbnail එක කරගෙන හොඳට හදලා දීලා තියෙනවා.